එලා මේ අපි අවකලනයේ භාවිත කතා කරමු. ඒකට 2015 ප්‍රශ්නේ පළවෙනි කතා කරමු මේ 100 කොටස. මේක කියවට තේරුම් ගමු ඉස්සලා මේ මොකද්ද මේ කියන්නේ කියලා. ඒකට කරලා අපි විචල්යන් දෙකක් තියෙන අවස්ථා එනවනේ. මේ විචල්යන් එකක් එන අවස්ථාවක්. එතකොට විචල්යන් දෙකක් එන අවස්ථාවකදී අපි ඒ ගැන කතා කරමු. එතකොට මේ විචල්යන් එකක් පාවිච්චි කරලා හදාගන්න තියෙන අවස්ථාවක් තමයි මෙතන තියෙන්නේ. ගොඩක් වෙලාවට මේවා වර්ගඵල පරිමාණ දිග ඔය කෝණ සමහරක් වෙලාවට ඔය සම්බන්ධතා වලින් මේක හදාගෙන ගිහින් ඒ ප්‍රකාශනය අවකලනය කරලා ඒ අවකලනය කරපු ප්‍රකාශනයේ මේ dx නැත්නම් ඒ අවකලනය කරපු එක බිඳුවට සම කරනවා උපරිමවම හොයාගන්න. එතකොට එතනදී අපි උපරිමවම හොයාගෙන ඒ අගයට අදාළ ඒවා ආදේශ කරලා සමහරක් වෙලාවට මේ උපරිම අගය අවමගය හොයනවා. එතකොට ඒක තමයි සාරාංශව තියෙන්නේ. එතකොට මෙතන මුලින්ම කියන්නේ දී ඇති රූපේ මේ රූපේ තියෙනවනේ. මේ රූපේ ABCD කියන්නේ BC හා AD. BC හා AD පාද තියෙන ත්‍රපීසියමක්ලු. ඉතින් ඒක පේනවා. ඊට පස්සේ සෙන්ටිමීටර වලින් මනු ලබන එහි පාදවල දිග. මේ සෙන්ටිමීටර මනපුවල පාදවල දිග. AB සමානයිලු CD ට. AB සමානයි CD ට. ඒ කියන්නේ ඒ දෙකම A කියලා කියනවා. BC සමානයි සිම්පල් B. ඒක හරියි. එතකොට AD සමානයි B ධන දෙකක් x. මෙතන මේ EF කියන එක මේ EF කියන එක BC ට සමානයි. මෙතන B නේ එතකොට. එතකොට මේ සම්පූර්ණ දිග AD කියන එක තමයි මේ දෙකක් x වලින් එකතු කරලා තියෙන්නේ. B ධන දෙකක් x කියලා. එතකොට මේක කියනවා බිඳුවට වැඩි x ලොකුයි. හැබැයි ඊට වැඩි චූටි. එහෙම කියනවා. ඊට පස්සේ BE හා CF යනු පිළිවෙලින් BE CF කියන්නේ B ශීර්ෂ වලින් ඉඳන් B ශීර්ෂයෙන් ඉඳන් මෙහෙම C ශීර්ෂයෙන් ඉඳන් මෙහෙ පාතට AD වලට ඇඳපු පාදයේ මත ඇඳපු ලම්බ කියලා කියනවා. එතකොට අපිට මොනවද මුලින්ම කියන්නේ? ABCD ත්‍රපීසියමේ වර්ගඵල SX වර්ග සෙන්ටිමීටර වලින් SX ඒ xx සමානයි b ධන x වාරයක් වර්ගමූල a වර්ග ඍණ x වර්ගය මගින් දෙන ලබන බව පෙන්වන්න කියනවා. ඉතින් අපි දැන් මුලින්ම හොයන්න ගත්තේ මේ ABCD කියන ත්‍රපීසියේ වර්ගඵලය හොයන්න ගත්තේ මුලින්ම. එතකොට මේකේ වර්ගඵලය හොයමු මුලින්ම. මේක වර්ගඵලය මුලින්ම හොයමු. එතකොට ත්‍රපීසියමක වර්ගඵලය හොයන්නේ කොහොමද? සමාන්තර පාද දෙකේ එකතුව වාරයක් භාගය වතාවක් මේ ලම්බ දුර. එතකොට අපි SX ලියාගමු. මෙතන සමාන්තර පාද දෙක එකතුව වෙන්නේ B ධන 2x නේද? භාගයේ වතාවක් B ධන 2x වාරයක්. මෙතන මේ ලම්බ දුර වෙන්නේ BE නේ. BE හොයාගත්තා CF හොයාගත්තා දෙකම සමානයි. එතකොට මෙතන කර්ණ පාදය මෙතන බද්ධ පාදයක් දීලා දෙනවා. එතකොට මෙන්න මේ සම්මුඛ පාදය හොයාගන්න තමයි නැත්තේ. එතකොට මේ සම්මුඛ පාදය හොයාගන්න පුළුවන් මේ පාද දෙකේ එකතුවේ මේ පාද දෙකේ වර්ගවල එකතුව තමයි මේ වර්ගයට සමාන වෙන්නේ. එතකොට අපිට මේ A වර්ගය දන්නවනම් මේ වර්ගෙන් මේ දන්න පාදයේ වර්ගය අඩු කරලා ඒක වර්ගමූලය ගත්තාම මේක එනවා. එතකොට පයිතගොරස් වලින් A වර්ගය ඍණ x වර්ගයේ වර්ගමූලය තමයි මේ BE කියන්නේ. A වර්ගය ඍණ x වර්ගයේ වර්ගමූලය තමයි මේ ලම්බයේ දිග වෙන්නේ. එතකොට මෙතන භාගයේ වාරයක් දෙකක් b ධන දෙකක් x කියලා එනවා. වර්ගමූල ඇතුලේ a වර්ග ඍණ x වර්ග. ඉතින් මේ දෙකෙන් බෙදෙනවනේ. එතකොට b ධන x වාරයක් a වර්ග ඍණ x වර්ග කියන එක එනවා. එතකොට ඒක අපි හොයාගත්තා. එතකොට කියනවා මේකේ a සමානයි මූල 6ලු b සමානයි 4ලු. එතකොට දැන් අපි ආයේ මේ අගයන් ආදේශ කරලා ලියාගමු. b තියෙන තැනට 4 දාලා 4 ධන x වාරයක් a වර්ගය. එතකොට මෙතන අපිට දීලා තියෙන්නේ a සමානයි මූල 6 නේ කියලානේ. එතකොට a වර්ගය සමානයි 6යි. එතකොට 6 ඍණ x වර්ගයේ වර්ගමූලය කියලා අපි මෙහෙම ලියා ගන්න පුළුවන්. එතකොට මේකට උපරිමයක් තියෙනවා කියලා මේ x එක්තරා අගයකට උපරිමයක් මේ කියන්නේ sx උපරිමන බව පෙන්වන්න කියනවා. ඊට පස්සේ අපි x අගය පාවිච්චි කරලා ඒ උපරිම වර්ගඵලය හොයන්න කියනවා. එතකොට අපි ඉස්සෙල්ලාම උපරිමයක් අවමයක් හොයන්න කලින් මේක අවකලනය කරන්න ඕනේ. දෙපැත්තම අවකලනය කරනකොට x විශේෂයි. එතකොට මේක අපි ගුණිතයක් විදිහට තියෙන්නේ. මේක ගුණිතයක අවකලනයක්. එතකොට ඉස්සලාම එකක් අවකලනය නොකර අනික අවකලනය කරනවා. එතකොට මම දැන් මේ 6 ඍණ x වල වර්ග කියන එකේ වර්ගමූලය කියන එක මම භාග බලයක් විදිහට ලියනවා. කිසි වැරද්දක් වෙන්නේ නැහැ නේ. මේක අවකලනය කරොත් මේ කොටස අවකලනය කරොත් පළවෙනි කැල අවකලනය නොකර මේක අවකලනය කරලා ලියනවා. එතකොට මේකේ භාගයේ බලය ඉස්සරහට ගන්නවා 6 ඍණ x වර්ගය. එතකොට මේකෙන්
එකක් අඩු ගන්න ඕනේ ඍණ එකනේ. ඒතකොට ඍණ භාගය. ඒතකොට මම මේක ලියා ගන්නවා මේ විදිහට. භාගයේ ඊට පස්සේ මෙතන මේක මේ ඇතුලේ තියෙන ගුණ කරන්න ඕනේ. ඍණ 2යි x වලින් ගුණ කරන්න ඕනේ. ඊට පස්සේ මම මේක ලියා ගන්නවා මෙහෙම. භාගයේ වාරයක් 6 x වර්ගය ඒකේ ඍණ භාග වෙනි බලය වාරයක් ඍණ 2x වලින් ගුණ කරනවා. ඊට පස්සේ මෙතන 6 මේ අපි අවකලනය නොකරපු එක දැන් මාරු කරන්න එපා. දැන් මෙතන අවකලනය කරපු එක්කෙනා මෙහෙම අවකලනය නොකර ලියනවා. ඊට පස්සේ අපි මෙයාව ලියනවා අවකලනය කරලා. එතකොට මේ දෙක සුළු කරන්නද? 4 x මෙතන ඍණ 2x ට මේ දෙක කැපුණාම ඍණ x. එතකොට මෙතන උඩ තියෙනවා ඍණ x එකක්. ඊට පස්සේ මෙතන මේ වර්ගමූල 6 x මේ 6 x වල වර්ගයේ ඍණ භාගය කියන එක අපිට ලියන්න පුළුවන් පාතට දාලා 6 x වල වර්ගමූලය කියලා. මෙතන ධන එතන 6 x වල වර්ගය. එතකොට dx මේක අවකලනය කරා. එතකොට අපි උපරිම අවම පවතින්න නම් උපරිම අවම පැවතීමට dx වල x කියන එක dx වලින් මේක බිඳුවට සමාන වෙන්න ඕනේ. එතකොට මේක බිඳුවට සමාන වුණාම මේක 6x වර්ගයෙන් මේ දෙපැත්තම ගුණ කරන්න පුළුවන්. මේ වර්ගමූලයෙන් ගුණ කරන්න පුළුවන්. එතකොට 4 x වල ඍණ x කියලා මෙහෙම තියෙනවා. මේක වර්ගමූලෙ මේක කැපිලා යනවනේ. එතකොට මේක 6 x වර්ගයේ වර්ගමූලයේ වර්ගය. එතකොට 6 x වල වර්ගය කියලා එනවා. ඊට පස්සේ දැන් මේක සුළු කරන්න ඕනේ. ඍණ 4x ඍණ x වර්ගය ධන 6 ඍණ x වර්ගය. එතකොට මේ පැත්තට අපි මේක ලියා ගන්න පුළුවන් ධන 2x වර්ගය ඍණ 4x කියන්නේ ධන 4x වෙනවා ඍණ 6 කියලා එනවා. එතකොට අපි මේක දෙකෙන් බෙදන්න පුළුවන්නේ. x වර්ගය ධන 2x ඍණ 3 සමාන බිඳුව. මේක ලියා ගන්න පුළුවන් x ධන 3 වාරයක් x ඍණ 1 සමාන බිඳුව. x ධන 3 සමානයි බිඳුව හෝ මේ අපි සුළු කරලා ලියන්න තියෙන්නේ x ඍණ 1 සමානයි බිඳුව. එතකොට x සමානයි ඍණ 3 හෝ x සමානයි ධන 1 කියලා එනවා. එතකොට අපිට කිව්වා නේද ඉස්සෙල්ලා x කියන එක බිඳුවට වැඩිය වැඩි හැබැයි ඊට වැඩිය අඩුයි. එතකොට x කියන එක බිඳුවට වැඩිය වැඩි නම් මේ ඍණාගය වෙන්න බෑනේ. එතකොට x සමානයි 1 තමයි වෙන්න නැත්තේ. එතකොට Sx උපරිම වෙන්නේ x සමාන 1 දී. උපරිම අගය තියෙන්නේ එතනදී. එතකොට මේක හැරුම් ලක්ෂයක් නේ. එතකොට මෙතනදී අපි